Hello guys, welcome back to my channel. ගොඩ කාලෙකින් vlogs කියන්නුනෙත් නැහැ. ඊට පස්සේ හිතුවා එහෙනම් පොසොන් එකටම vlog එකක් ගේමු කියලා. ඊට පස්සේ අපේ නංගි එහෙම අපි ඔක්කොම උදේ 10ට විතර තිබ්බ දන්සලක් අයිස්ක්‍රීම් එකකට. ඉතින් ඔය 4 වටේ හිටපු පොඩි සෙට් එකත් එක්කගෙන අපි ටික ඒකට ගියා. දෙන්න වාගයා මේ ඔයා YouTube එකට වැටෙయ్యා චීස් කියවා යටද YouTube එකේ ඔය කැඩේ අර අනවන්නේ අමුණත් ආයේ බත් නේවා අද YouTube එකට පිළිවෙල ඇඳුමක් හදාගන්න මේ වගේ තැනක නෝම ඇඳුමක් ගැලපෙන්නේ නැහැ. කොමේ කරගෙන මේ මට මේ චූටි කැල්ල නෑ කාලා ඔය පෙරේතකට කාලා ඔය පෙරේතකට කාලා ඇත්තටම ගමේ දන්සලට ගිහුවා උදේම ගිහුවා අයිස්ක්‍රීම් දන්සලට විතර යන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක එන රවුමක් ගහලමු කියලා අයියාගේ යාළුවෝ වගේකුයි වගේකුවට ඉතින් ඒ දෙන්නයි අපි දෙන්නයි අංකල් ඉතින් ගියා. ඔය යන ගමන් ඔතනදි කොහමරි මම කාඩ් එකයි ෆෝන් එකයි දෙකම ගෙදර දාලා ඇවිල්ලා ආයෙ හරවන් ගෙදර එන්න උනා අපි දෙන්නට. හැබැයි ළමයි කොහොම හරි අපි මගටම ඇවිල්ලා ආය හරවන් ගෙදර ගිහින් එනකන්වත් අර දෙන්න ඇවිල්ලා හිටියේ නෑ. අපි හිතුවේ ඒ දෙන්න ඇවිල්ලා අපි නිසා ඒගොල්ලොන්ට පරක්ක කියලා. හැබැයි අන්දර අපි පැය භාග විතර යනකන්වත් ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ නෑ. ඒ අතර තමයි ලස්සන අලි පැටියෙක් කරන් ගියේ. පැටියෙක් වලට ලොකුයි. ඔම්මහාරි ආන්දිය ලොකු ඇස්සකුත් එනකන් ඉඳලා ඕන් ඒ දෙන්න ආවා. ඊට පස්සේ අපි ගියාට පස්සේ අපිට හම්බුණ පළවෙනිම ෆෘට් සලාඩ් දන්සල ඔය. ඔය අපිට පිටිපස්සෙන් ඉන්නේ ඔය පරක් වෙලා අපු දෙන්න තමයි. ඊට පස්සේ අපි ෆෘට් සලාඩ් එක කාලා ආයෙ යන්න බලනකොට තිබ්බට වැඩි හොඳටම එනවා වැස්ස. ඊට පස්සේ අපි ඉතින් අතර කරගෙන හිටියා චුට්ටක් හරි අඩු වෙනකන් කියලා. 2000. අයියයි මම රුපියල් 2000 කොට්ටුවක් දැම්මා. මේ ළමයි මේ වෙසක් වලට වැස්ස නැති නිසා අයියා කව පොසොන් වලට වහින්නෙත් නැහැ කියලා. මම කව නෑ වෙසක් වලට නැති හින්දා පොසොන් වලට අනිවාර්යෙන් වහී කියලා. අන්තිමට යාගෙන මයි කට හින්දා පොසොන් වලට වැස්ස කියන්නේ. වැස්ස කියන්නේ පාරක ඇත්තටම බයික් එක නම් යාගන්න හරි අමාරුයි. කොමාරි වැස්ස පායනවා කියලා අපි ඉද්දි එතන මේ හැවැත්තේ බත් දන්සලක් තිබ්බා. අපි ඉතින් වැස්ස පායනකන් නිකන් හිටන් ඉන්න එකේ යන් කියලා ගියා. ළමයි ඔය බත් දන්සලේ කෑම බත් එක පුදුමතර රසයි තිබ්බේ. පොලසුවේ පරිප්පුවේ සෝයා මිඩුවේ අපි ගියපු දන්සල වලින් රසම දන්සලේක. ඔයාලගේ පැත්තට නම් කොහොමද නැහැ අපේ පැත්තට කියන්නේ අපි ඔය යනකොට නුවරට නම් හුද්දටම පුදුමතරම්ම වහිනවා. අයියට වෙසක් වල නිවාඩු තිබෙත් නැති නිසා පොසොන් වලට ඇවිදිමු කීකේ හිටපු නිසාම අපි ඊට පස්සේ හැම දිගන පැත්තට යන් කියලා ආවා. ඒත් මගක් යනකොට ආයෙ හොඳටම වහිනවා. හැබැයි ඔතන මේ ඉස්සරහම තිබ්බා සුප් දන්සලක්. අපි ඉතින් අතර කළා වැස්සත් පායනකන් සුප් බීලා ආයෙ ගමන යන පටන් ගත්තා. ඉතින් වැස්සෙම අපිට වැඩි අපේ නිල රතේ තෙමුණා. ඉතින් අපිට වැඩි කියන අතර මම නම් තෙමුන්නේ නැහැ. මං බෑග් එකක් දාගෙන රේන් කෝට් එකක් දාගෙන අයියාගේ ජැකට් එක එහෙම නම් අඳුර ගන්නම දෙයක් තිබුණේ නැහැ. ජැකට් එකට යටින් තිබ්බ ටී-ෂර්ට් එක පවා හොඳටම තෙමිලා තිබුණේ. මෙයා ඇත්තටම ෆොටෝස් වීඩියෝස් වලට ඉන්නෙම නැති තරම් හරිද මං ෆෝන් එක අතර කරනකොට එයා හිමීට ලිස්සලා යන්න බලන්නේ. ඔතනත් එම මං කෝ එන්න වීඩියෝ එක දිහා බලන්න කියනකොට බෑ ඩයල් අවුට් නේ කියලා ෂේප් එකේ ලිස්සනවා. ඒ වුණාට ඉතින් ඒව කොහෙද ළමයි මාත් එක්ක මං ඉතින් බලෙන් රණ්ඩු වෙලා හරි අන්තිමට මට ඕන විදිහට ෆොටෝස් වීඩියෝස් ටික ගන්නවා. මොකද ළමයි අන්තිමට අපි ජීවිතේ කොච්චර මොනවා කරත් අන්තිමට අපිට හැරිලා බලලා hina වෙන්න සතුටු වෙන්න අපිට මතකයන් විදිහට ඉතුරු වෙන ෆොටෝස් වීඩියෝස් නිසා මට පුළුවන් හැම වෙලාවකම ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් නැත්තම් මම මේ හැම වෙලාවකම ෆොටෝ එකක් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගන්නවා. නම් තිබ්බේ මැකරෝනි දන්සලක්. ඒක 4:00 පටන් ගන්නකොට අන්තිමට 5 වෙනකම්වත් පටන් ගන්න තිබෙන අපි ඉතින්
හෝලි මේ හිටපු නිසා මේ පටන් ගන්නකම් කියලා හිටියා. මොකද මේ වැස්ස සැරවෙනින්ද අයියයි යාළුවෝ කතා වුණා. දැන් ආයි අරහෙට යන්න ඕනේ නැහැ. ඔතනින් හරවගෙන එමු කියලා. ඒ නිසා ඉතින් හිටපු එකේ ඉමු කියලා හිටියා. යද්දිට වඩා එද්දි වැස්ස හොඳටම සැරයි. ඊට පස්සේ අපි දැන් 3-4කම ගොඩක් වෙලා නතර කරගෙන හිටිය අතරම වැස්ස එන්නත් බෑ. ඒ වෙන අතරමඟ බස් එක්කුයි කාර් එක්කුයි හැපිලා ඇක්සිඩන්ට් එකකුත් වෙලා තිබ්බා. ඒ නිසා ඒ බයිටම අපි ඉඳලා ආවා ටිකක් වෙලා. අවුකුත් ඇටිනවද කොහෙද පාරන? ඔතන ටිකක් වෙලා ඉඳලා අපි එහෙම ගෙදර ආවා. අපි ගෙදර එනකොට 7:00ට අතට විතර ඇති. ඒතකොට වටේම කරුවලයි අර වැහි කරුවල ඒ වුණාට හඳේ එළිය හින්දා එච්චර ලොකු එක දැනුන්නේ නැහැ. ඒ අන්තිම ටික. අන්තිමනේ පටන් ගත්ත වෙලේ මම ඔය තැන් 3-4 මහලෙකුට තෙමෙනකොට බලන්න අයියා තෙමෙලා ඉන්න විදිහයි මමයි මගේ කකුල් දෙක ධනිස් වලින් පල්ලෙහාට ටික විතර චුට්ටක් තෙමුණා නිසා මගේ ඇඟේ පොඩ්ඩක්වත් තෙමුන්නේ නැහැ. උනට අයියා හොද්දටම තෙමිලා හිටියේ. යස් තෙමුණා කියන්නේ නෑවා. පේනවනේ මේ එක දන්සලකින් හරිද? අයිස්ක්‍රීම් දෙකක් දුන්නේ. ඊළඟට තව දන්සලකින් මේ අපි ළඟින් නතර කරා. අපි ළඟින් නතර කරලි වෙලා ඇති කියලා ඔයා කමන්න එන්ටෝ ඔය දෙන්නත් කිව්වා. ළමයි මේ වැස්ස හොඳටම සැර නිසා මම බෑග් එක පිටිපස්ස දාගන්න නැතුව ඉස්සරහට දාගෙන රේන් කෝට් එකක් දාගෙන හිටියේ හරිද? ඊළඟට මතන කට්ටියම අක්කනිතට රැවටලාද මන් දන්නේ. අම්මෝ හොඳටම නාලා ගෙදර ආවා. කහිනවා කියන්නේ සුපිරියටම ආයේ වැඩක් නැහැ. The next day. අපි ඊට පස්සේ දවසේ අපි තව නංගිලා වගේ අපේ නංගි අයියයි අපි ඔක්කොම පන්සල් ගියා. පන්සල් කියන හොල් මන්දිරයක් තිබ්බා එතන පන්සලෙම. ඒකටයි සල්පිලක් භක්ති ගීත ඒ වගේ ගොඩක් ඒවා පන්සලේ තිබ්බා. අපි ඉතින් ඊට පස්සේ හවස් වෙලා වැඩකුත් නෑ. අපි හැම යම් පන්සල් ගිහිල්ලෙමු කියලා ගියා. අපි යනකොට ඇති රෑ 7:00ට 8ට විතර. සිත පහදනා උදාලා හේරුසේ මුල් සනසනා තරුවියන සිත පහදනා සමුදු ඔබේ අද මම තමයි ගයිඩ් වංකලා වන්නක මම මේ කල්ලගෙන යන්නේ සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මේ පැත්තකින් පේන්නේ. රුපියල් 750යි වතුරට පුතා. රුපියල් 750යි වතුරට පුතා. රුපියල් 750යි වතුරට පුතා. දැන් මම හිතන්නේ මේ විරත්මල්ලි දැන් බණ්ඩාරේ අපේ තරුණ එකේ බණ්ඩාරේ මහත්තයා. ඔව් දැන් මොන සාක්කුවේ මසාලා ගොඩක් වෙලා හිටියන ඉතින් ඕවා බලලා අපි හැම ගෙදර ආවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. එතකන් ගිහින් එන්නම්. බයි.